කටි ඉතින් ඔන්න මේ සෙට් ලානේ මිනි කැප්ෂන් නැත්නම් ඉතින් ඔන්න අද කරන්න යන්නේ අපි සුපිරි ආතල් වැඩක්. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මම thumbnail එකේ දාලා තියෙනවා අද කරන්න යන වැඩේ. වැඩි කතා බතා ඕනේ අද උදළු ගෙනලා තියෙනවා, කැති පොළු ඔක්කොම ගෙනලා තියෙනවා. ඉතින් ලොකු වැඩක් තමයි කරන් තියන්නේ. එහෙනම් ඉතින් කෙලින් වැඩේට බහලා බලමු කොහොමද අපේ වැඩේ වෙන්නේ කියලා. ඔය guys ඉතින් අද අපි ස්විමින් pool එකක් තමයි හදන්නේ. ඔයගොල්ලෝ දන්නවා කරන්න යන වැඩේ. ඉතින් අපි මේ වත්තේ තමයි ස්විමින් pool එක හදන්න යන්නේ. බජට් එකට සෙට් වෙන්නේ. ඉතින් අපිට ස්විමින් pool වලට ගිහිල්ලා සල්ලි ගවන්න සල්ලි නැහැ මේ දවස්වල. අපි ආර්ථික හැටියට ගෙදර pool එකක් හදන් ආතල් එකක් ගන්න තමයි යන්නේ අද. ඉතින් මෙතන තමයි මම වැඩේත් තෝරගත්තේ ඉඩ. මෙතන පොඩ්ඩක් ආය අස්පත් කරලා සුද්ධ කරලා ගන්න ඕන අපේ වැඩේට තනකොළ ටික ගලවලා සෑන් ටික ලොකු වැඩක් කරන් තියෙනවා. උදැල්ලෙන් තමයි අපි වැඩේ කරන්න යන්නේ. බෑකෝ වලට කතා කරෙත් නැහැ. කරදර වැඩ. එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු. ඔය guys ඉතින් මම දිගක් අරගෙන අපේ වැඩේ ආයේ ප්‍රොෆෙෂනල් විදියට කරන්න යන්නේ. කූඤ්ඤ ගහලා එහෙම සුපිරියට. ඉතින් guys අපිට අද මිටි අරන් එන්න බැරුණා. අවුලක් නැහැ. මන්නේ තියෙනවා. ඔක්කොම සෙට්. ඔය guys ඔන්න අපේ කණු හතර සෙට් කරගත්තම. ඉතින් දැන් තියෙන අපිට ලණුවක් තියෙනවා මගේ. ඒක ඇදගෙන වැඩේ කරගන්න. ඔය guys ඉතින් මෙන්න මේ විදියට මම අපේ කුඤ්ඤ ටික ලණු ටිකත් ඇද්දා. දැන් ඉතින් මේක හාරන් තමයි තියෙන්නේ. හැරිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් පටන් ගමු හාරන වැඩේ. තුදළු යකඩිනි අරවල ඔක්කොම ටික ගෙනලා තියෙනවා. වැඩේ පටන් ගමු එහෙනම්. ඔය guys ඉතින් අපිට අතන හාරන් ටිකක් අමාරුයි. පට්ටු විදියට පොළව දාලා. ඉතින් අපි බෑ කියලා බෑ. ටිකක් මෙහාට අරගෙන මේ හරි කරන්න යන්නේ. මේ හරි පොඩ්ඩක් වැලි ගතියක් තියෙන පොළව. ලේසින් වැඩ කරගන්නත් ඕනේ. ලේසින් කියලාත් බෑ. මේ හරියට ටිකක් අමාරුයි. කොහමද අද pool එකක් හදා නා ගන්න තියෙන්නේ. ඉතින් අපි pool එක හදනම තමයි නාන්න යන්නේ නැතුව අද. ගෙදරින් නාන්න යන්න හොදන්නේ නැහැ. ඉඳ හදන්නේ. Okay guys ඉතින් ඔයාලට වෙන්නේ අපේ වල හැරිගෙන යනවා. ඉතින් භාගයක් විතර ඉවරයි දැන්. භාගයක් කියන්න පුළුවන්. වැඩේ වේගෙන යනවා ලස්සනට. ඉතින් සුපරි පරිතිරි බලක් තමයි අපි මෙතන හාරන්න යන්නේ. pool එක. දැන් නම් pool අර ගල්යුගේ විදියට වැඩේ කරගෙන යන ගමන් ඉන්නේ. වැඩි ආවුදත් නැහැ අපිට. උදැල්ලයි, කැත්තයි, මන්නේ පිහියේ පොඩි දේවල් ටික තියෙන්නේ. වැඩේ කරගෙන යනවා. Okay guys ඉතින් ඔයාලට වෙන්නේ අපේ ස්විමින් pool එක දැන් 150ක් විතර වැඩි ඉවරයි. පට්ට විදියට වැඩේ කරගෙන යන්නේ. හැබැයි දැන් බෙලාව 6:00 විතර කලුර වැටිගෙන එන්නේ. ඉතින් අපි නයිට් එකක් අදින් තමයි යන්නේ මෙතන. රෑ වෙනකන් වැඩේ කරගෙන ගිහිල්ලා කොහොම හරි අද පීලා තමයි මෙතන යන්නේ. එහෙම අදහසින් තමයි ඉන්නේ. පොඩි අප්ඩේට් එකක් දුන්නේ ඉතින්. ඒක දිගට වැඩේ කරන්න නැති ඉඳලා. ඔය guys ඉතින් ඔයාලට වෙන්නේ අපේ pool එකේ වල හාරන වැට් ටික ඉවරයි. ඉතින් අදට ඉවර ගන්න කියලා තමයි බැලුවේ. දැන් පට්ට රැයලා තියෙන්නේ 9:10 විතර වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊටු ටික වතුර පුරවන වැට් ටික හෙට කරමු එහෙනම්. හෙට හම්බෙමු. ඔය guys ඉතින් ඔන්න අපේ pool එකේ වැඩේ දෙවෙනි දවසේ. ඉතින් අද තියෙනවා අපිට අතන අපි අර pool එකට දැන් pool එකේ වැට් ටික ඔක්කොම ඉවරයි. වල කපලා ඔක්කොම කරලා ඉවරයි. මෙතන වතුර පුරවන්න විතරයි තියෙන්නේ එකේ. ඉතින් අතන මම හදන්න ගත්තා පොඩ්ඩක් අර pool එක දැන් නිකන් අර water park වල වගේ ඔයගොල්ලෝ දැකලා ඉතින් ලෙස්සලා ඇවිල්ලා pool වලට වැටෙන්නේ. ඒ වගේ පොඩි item එකක් අද plan කරන් ඉන්නවා. බලමු හදලා හරි ගියොත් ගොම් පාවිච්චියට. ඉතින් ඒක හදලා pool එකට වතුර පුරවන්න තමයි තියෙන්නේ. වෙන විදියට මම මෙතන වලවල් දෙයක් කාරගත්තා කලින් නැත්තම් වෙලා යන හින්දා වැඩේට මේ කණුව හිටවනවා මුලින්ම මේ විදියට. ඔය ඔන්න අපේ දෙවෙනි කණුවත් හිටෙවුවා. ඉතින් මේ විදියට කණු 4ක් මම සෙට් කරන්න යනවා. ඉතින් දැම්ම කිව්වනම් ඔයාලට තේරෙන්නේ නැතේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් පට්ට සුපිරි වැඩක් තමයි කරන්න යන්නේ. අතරින් කන් දෙක හිටවලා බලන්න අන්තිමට කොහොමද අපේ වැඩේ වෙන්නේ කියලා. තියෙනවා මම ලෑල්ලක් හදාගෙන මේ පොඩි ලෑල්ලක්. මේක මේ විදියට ඔහම සාමාන්‍ය ඇන්ගල් එකකට සෙට් කරන් තමයි යන්නේ. මේ ලී ටික අතරින් අපි වෙන අවුලගත්ත ලී ටිකක් කාලේ ලොකෝට හිතුවේ නෑ. මේ විදියට සෙට් කරලා අපි pool එකට බහින්න යන්නේ සුපර් ජම්ප් එකක් දාලා. අපි බලමු කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් දැන් මේක මෙතනින් මම සෙට් කරගන්න ඕනේ. අපි බලමු ඇන්ගල් එක කොහොමද කියලා. දැන් ලෙස්සන්න නම් සාමාන්‍යයෙන් ලොකු ඇන්ගල් එකක් තියෙන්න ඕනේ. අපි මේ හරින් වගේ තියාන මේක බැලගමු. ඔය ඉතින් ඔන්න ඔය විදියට බැඳ මේ දෙක පට්ට මහන්සි. අවුල නැහැ කොහොමද අද වහින්න එන්නේ කලුර වෙලා තියෙනවා. දන්නවා ඉතින් ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකක් කරනවා කියන්නේ අනිවාර්යෙන් වහිනවා. ඊට කලින් අපි දැන් pool එකට එළියෙන් වතුර පුරවලා නාන්න ඕනේ. ඇස්සෙන් නාලා හරියන්නේ නැහැ. Okay guys ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ ලෙසන් පාර්ට් එක තියෙන්නේ. ඒක ඇලා රෙඩි. ඉතින් දැන් මේකට නගින්න පොඩි පඩියක් වගේ එකක් මෙතනින් මේ හරියෙන් සෙට් කරගන්න ඕනේ. නැත්නම් දැන් මට මේකට නගින්න බෑ. අමාරුයි. ඔය guys ඉතින් ඒ වැඩේත් ඉවරයි. අපේ අතන ලෙසන් පාර්ට් එකත් හරි. ඊට පස්සේ තියෙන දැන් අපිට මේකට වතුර පුරවන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න අපි කොහොමද මේකට වතුර පුරවන්නේ කියලා. දැන් මේක මෙහෙම වතුර පිරෙවුවොත් අනිවාර්යෙන් මඩ වෙනව ඕනේ කෙනෙක් දන්නවා. ඉතින් ඒ හින්දා ඒකට අපි ටිකිරි වලින් කල්පනා කරලා පට්ට ගැජට් එක සෙට් කරන් තියෙන්නේ. මෙන්න මේ රෙද්ද තියෙනවා. රෙද්ද කියන්නේ මේක ඉටිකොලයක් වගේ එකක්. රෙද්දකුත් නෙමෙයි නිකන් වතුරේ හැම යන්නේ නැති එකක් කොහොම හරි ලෝ බජට් එකකට සෙට් කරගන්න පුළුවන් වුණා මට හඩ ඇරෙකි. ඉතින් මේක මේව සම්පූර්ණ එල්ලලා තමයි අපි වැඩේ ගන්න යන්නේ. ඉතින් මම වල ඔයගොල්ලෝ දකින්න ඇති අපි කවද්ද කියන්නේ මේ වීඩියෝ එකේම අපි කපද්දි මේකේ දිග පාලන මැල්ල මම කැපුවේ මේ රෙද්ද ගන්නට එන විදියට. ඉතින් මේක එලා ගමු වතුර පුරවන්න කලින්.
ඉතින් වැඩිය හදන්න බෑ මොකද මොකද වතුර එනකම් මේකට මේ වැද බරක් නැති හින්දා රෙද්ද නිකන් හුලඟට යනවා එහෙම බරක් සෙට් වුණාම මේක හරියයි අපි හිතමු වතුර දාපුවාම ඔය ගයිස් මෙන්න තියෙනවා අපේ වටේ මීටර් ගානක් දැත් ඉඳන් අරගෙන තියෙන ආය ළඟපාත ගියක් නැති හින්දා කොහොම හරි වතුර තියෙනවා අපි දැන් පූල් එක අපේ වතුර වලින් පුරන්නයි යන්නේ එහෙනම් මේකට වතුර පුරවමු වතුර ආවා ඕකේ ඔය දැන් මේ විදිහට අපි සෙට් කරලා තියමු හිතමු පැය භාගයක්වත් යන්නේ නැති වෙයි කියලා මේක පිරෙන්න අපි බලමු ඉක්මනට පිරෙයි ඉතින් තව චුට්ටක් පිරුණා තව විනාඩි 4-5කින් මේක අපිට පුළුවන් වෙනවා නාන්න මට්ටමට වතුර පුරව ගන්න ඊට පස්සේ අපි තියන්නේ සුබ මොහොතින් මේකට පැනලා නාන්නයි ජය සමරන්න ඔය ගයිස් ඔන්න අපි පූල් එකට බජට් පූල් එකට වතුර පුරව ගත්තා කට මට්ටම්ම පිරෙව්වේ නැහැ මොකද මම දැන් මේකට පැන්නාම අර මේ වැඩ ගැල්ඩා දිහා මෙහා යද්දි ආය සුපිරියට පීනද්දි මේක වතුර එළියට ඩිසික් කරලා ආය මඩ වෙන හින්දා සම්පූර්ණයෙන් පිරෙව්වේ නැහැ සාමාන්‍ය ගන්න පීනුවා එහෙනම් ඉතින් සුබ මොහොතින් මේකට පැනලා නාන්නයි තියෙන්නේ හැබැයි මේ විදිහට පැනලා නාන්න බෑ මම ගාව තියෙනවා මගේ ස්විමින් කිට් එක මේක මාරු වෙලා වඩස් ගාලා පූල් එකට පැනලා අපි අතල්ලෙක් ගමු ඔය සීලාර මංගාව වෙන තියෙනවා සුපිරි බඩුවක් අපි පූල් එකට පයින්න කලින් මොකක්ද කියලා අහන්න එපා නම මේකත් පොඩ්ඩක් මෙන්න මේ විදිහට අපි දාන්න ඕනේ එතකොට තමයි මේක සුපරි පරි වෙන්න ලෙස්සන්නේ ඕකේ අවුලක් වඩා නෙල දෙනවා අවුලක් නැහැ 1 2 3 Nice! Guys, ini orang pulang ගෙදරම හදාගන්න මේ වගේ සුපිරි පූල් එක. ආය පූල් එකේ සැප සුපිරියටම ගත්ත හැකි. ඔය guys දැන් අපි මේකට පයින් යන්න ඈත ඉඳන් සුපිරි ආතල්ලයක් ගන්න. දැන්ලා බලමු. ගයිස් ඉතින් ඔයාලා පේන්නේ නැති ආයි චිල් එකේ ගෙදර හදාගන්න පූල් එකේ ආතල් එක අපි ගන්න ගමන් ඉන්නේ. ඉතින් කොරෝනා කාලේ පූල් වලට යන්න බෑ. කොරෝනා හින්දා පූල් වලට බහින්න බෑ කාටවත්. ඔයාලත් පුළුවන් ගෙදරදිම හදාගන්න මේ වගේ බජට් පූල් එක. ගයිස් ඔයාලා ඉන්නේ මේ ජම්ප් එක. ඉතිරි ඔය ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අද දවසේ වැඩේ වුණා. අද දවසේ කිව්වොත් අපි දැන් මේක ගියේ ඉඳන් හදන්නේ. ඉතින් ලොකු වැඩක් ඔයගොල්ලෝ දාගන්න ඇති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ගෙදර හදාගත්තේ බජට් ස්විමින් පූල් එක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගෙදර ඉන්නවා නම් මේ දවස්වල කොරෝනා හින්දා පූල් වලට යන්න බෑ. ගෙදර දෙයක් හදාගෙන අතලයක් ගන්න. ඉතින් ඔය ඉඩ තියෙන තැනක වලක් කපාගෙන මේ වගේ පොඩි රෙද්දක් හොයාගෙන වතුර උරන් විතරයි තියෙන්නේ. මට අතලයක් ගත්තේ ඇයි? එහෙනම් guys subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන අතුපාර subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එක නා ඩෝන් කියලා ගහගෙන යන්න. අපි අලුත් වීඩියෝ දාපුවම ඔයාලට සංගාලා notification එකක් එයි. ඒ වගේම පල්ලෙහා අපේ Facebook Instagram TikTok links දාලා දෙන්නම්. ඒවට set වෙන්න ඒවත් එකම share කරනවා. එහෙනම් ඉතින් එන්න ආය අලුත් දවසක අලුත් වීඩියෝ එක set වෙමු. ජය වේවා.